සුනේත්ත කියලා ශාස්ත්‍රූන් වහන්සේ නමක් අතීතේ බ්‍රහ්ම ලෝකයේ යන්න ධර්මයේ දේශනා කළා. ඒ සුනේත්ත තාපසතුමාගේ ධර්මයේ ඒ විදිහටම පිළිපැද්දාය බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. තමන්ට පුරුදු කරගන්න පුළුවන් විදිහේ බලනකොට එක එක දිව්‍ය ලෝකවල ඉපදුණා. නිම්මාන රතිය, පරිනිමිත යාමය, ඊළඟට තාවතින්සේ චාතුම් මහරජා. ඒ විශ්වාසයෙන් ළඟ වත්පිළිවෙත් කරගෙන හිටපු අය පවා දෙව්ලොව ඉපදුණා. ඔය සුනේත්ත තාපසතුමා කල්පනා කළා මම අපි ඔක්කොම එක විදියට ධර්මයේ පුරුදු කරනවා. මම විශේෂයක් කරන්න ඕන කියලා අවුරුදු 7ක් සුනේත්ත තාපසතුමා එක දිගට මෛත්‍රී භාවනාව කළා. මහණෙනි මේ පිනෙන් සුනේත්ත තාපසතුමා ওই පෘථුවිය හටගෙන ওই විදියට නැසිලා යන්න සංවට්ට විවට්ට කල්ප 7ක් පෘථුවිය 7 වතාවක් ওই විදියට නැසිලා හැදිලා හැදෙන විදිය අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ. ඒ වාගේ කල්ප 7ක් අර අවුරුදු 7ක් මෛත්‍රී භාවනා කරපු පින් බලෙන් බ්‍රහ්ම ලෝකේ හිටියා. මනුස්ස ලෝකෙට ආවේ නැහැ. කල්පේ නැසෙන කාලේ ආභාසර ලෝකේ ඉන්නේ. ඒතර ශරීරය කියන්නේ ආලෝකයක්, ගින්දරෙන් පිච්චෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ හැදෙන කාලේ මහා බ්‍රහ්මයා වෙලා තමයි උපදින්නේ. 36 වතාවක් සක්‍ර දේවේන්ද්‍රයා වුණා. අනිත් උපත් ගැන කවර කතාවද? ඒත් මහණෙනි මේ පෘථුවිය කල්ප 7ක් ওই විදියට මේ නැති වෙලා ඇති වෙන කාල බ්‍රහ්ම ලෝකේ හිටියත් එතුමා ඉපදීමෙන් නිදහස් වුණේ. ජරා මරණ වලින් නිදහස් වුණේ. සංසාරේ යන ගමනින් නිදහස් වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට හේතුව මොකද්ද? ධර්ම 4ක් අවබෝධ කළේ නැහැ. ඒ තමයි ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය. දැන් මට කියන්න අච්චර මේ බ්‍රහ්ම ලෝකේ යන්න බණ කියපු අවුරුදු 7ක් මෛත්‍රී භාවනා කරපු සුනේත්තර ශාස්ත්‍රූතුමා සීල් රැක්කේ නැද්ද? බඹස් බ්‍රහ්මචාරී සීල් රැක්කේ නැද්ද? මං අහන්නේ සීල් රැක්කද නැද්ද කියලා මම අහන්නේ. සමාධිය වැඩුවද නැද්ද? අනිත් මිනිසුන්ට වැඩිය ප්‍රඥාවක් තිබ්බද නැද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුනේත්ත තාපසතුමා ආය සංසාරේ වැටුනේ ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකරපු නිසා. එහෙනම් මොකද්ද මේ සීලය? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේදී ආර්ය සීලය ආර්ය සීලයක් බවට පත් වෙන්නේ සම්මා දිට්ඨියෙන් යුතු වුණාට පස්සේ දැක්ම එතුමාට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්මක් තිබිලා නෙවෙයි සීල් රැක්කේ. ඒ නිසා ඒ සීලය ආර්ය සීලයක් උනේ නැහැ. එතුමා චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්මකින් නෙවෙයි සමාධිය වැඩුවේ. එහෙනම් ඔබත් ආසයි ඉක්මනට සිල්වත් වෙන්න. ඔබත් ආසයි ඔබගේ හිත සමාධිමත් වෙනවා. ඔබත් ආසයි ප්‍රඥාව ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ නිවන් මාර්ගය ඒ අමා නිවන කරා ගෙනියන්නේ සම්මා දිට්ඨියෙන්මයි.